හෙලෝ කට්ටිය ඉතින් කොහොමද ඔන්න අද ගෙනල්ලා තියෙන ග්‍රැනි ගේම් ප්ලේ වීඩියෝ එකක්. හරි ඉතින් දැන් අපි හිමීට නැගිට ගමු. පොල් එන්නේ ගහන්නේ. නරකාච්චි අම්මා කෙනෙක්. හරි ඉතින් දැන් අපි මේක ගමු. දැන් ඉතින් පොඩි බග් එකක් දාගමු. ඇඳ ළඟට ගිහිල්ලා නැවිලා හිට ගන්න එකයි. ඇඳ ඇතුළට යන බටන් එක එකපාර ඔබනවා. හරි ඉතින් දැන් ඇඳෙන් එළියට ආවට පස්සේ අපි නැවිලා ඉන්නේ හිටගෙන වගේ තමයි පෙන්නන්නේ. 1යි 2යි. හරි ඉතින් දැන් ග්‍රැනි ආවා. දැන් අපි යන් උඩ තට්ටුවට. අද්ද ඉතින් කානුවෙන් තමයි පයින්නේ. මේක ඇරියා පඩිපෙළ නැග්ගා. හරි ඉතින් මේක පෙරලගෙන යමු. මේකත් දාගමු. පට්ට ගාලා හැංගෙමු. පට ගාලා හැංගෙන්න ඕනේ නැහැ. ග්‍රැනි ඊසි දාන්න තියෙන්නේ. හිමීට එන්නේ. කමන්නේ. දැන් මෙයා එන්න ඕනේ. ටිකක් පරක්කුයි. ඔන්න ඉතින් ආවා. දැන් ඉතින් මේ ලෑල්ටිය කඩාගෙන යයි. මං කිව්වේ. දොඩ බඩෝස්. හරි ඉතින් දැන් මෙයා යනකන් ටික වෙලාවක් ඉමු. එතන ඉතින් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. මෙයා යන්නේ නැද්ද? යන්නේ නැද්ද? ආච්චි අම්මා හිර වෙලාද? ඉතින් මෙතෙන් වෙලා බලන් ඉන්නවා. හරි යනවා. මේකෙත් හැප්පෙයිද? නෑ හැප්පුන්නේ නෑ. දැන් අපි ටිකක් ඉමු එයා යනකම්. හරි ඉතින් එළියට පැන්න. මේක ගමු. දැන් ඉතින් මෙතෙන් දාගමු. දැම්මා. එහා පැත්තට ගියා. මෙතන තියෙනවා කානුවෙන් පැනලා යන්න ඕනේ පොල්ල ගත්තා. පොල්ලෙන් ඉතින් ඕන ග්‍රැනිට ගහන්නත් පුළුවන්. දැන් ඉතින් කෝ ග්‍රැනි අන්න ග්‍රැනි පල්ලෙහාට යනවද මන්ද? අපුව දැක්කලු. අපි ඉතින් මෙතනිය රිංගුවා. සද්දයක් දාමු. 1යි 2යි. හරි. දැන් මෙයා එයි. හරි ඉතින් එනවා. දැන් අපි යන් පල්ලෙහාට. ධනෙලුනුත් පැනගමු. පැන්නා දිව්වා. හරි ඉතින් දැන් අපි අර කළු පාට තද කළු පාට පොල්ලෙන් දාගමු මෙන්න මේ පොල්ල. ඒක පොල්ලක් නෙමෙයි ලෑල්ලක්. හරි ඉතින් වැටුණා. ඒක වැටෙන්න අපි කානුවෙන් පැනලා යන්න ඕන වෙන තැනට. හරි ඉතින් මෙතෙන් සද්දයක් දාගමු. 1යි. හරි ඉතින් මෙහෙන් යමු. මේ ටික පෙරලා නෑ ඉතින්. අර එහෙන් සද්දයක් දැම්මට වැඩක් නෑ. ඉතින් දැන් මෙයා මෙහෙන් එයි. මේක පෙරලමු. රිංගගමු. මෙයා පල්ලෙහාට එනවා. අපි පස්සට ගියාම යනවා. ආයෙ ළඟට ගියාම එනවා. දැක්කනේ. මෙයා එක්ක ඉතින් කරන්න බෑ. කෝ ඉතින්. හරි ඉතින් ගියා. දැන් අපි මේක වට්ටගමු ආයෙසරයක් ඉතින්. හරි වැට්ටුවා. අපි මෙතෙන්ට ගිහලා හැංගිලා බලන් ඉමු. මෙයා අපිව දැකලා දැකගේ ලොකු නෑ. මෙයා මෙහෙන් එද්ද මෙහෙන් යන්න. ඒ කොයිද යන්නේ? හරි ඉතින් දැන් මෙතන තියෙනවා ප්ලේ හවුස් කී එක හිටගත්තා.
ගත්තා දිව්වා. හරි ඉතින් දැන් යා ප්ලේ හවුස් එක ළඟට පැන්නා. හරි ඉතින් අර කලින් බග් එකම දාගමු. හරි මේක අරගමු. දොර ඇරියා. මේක දැම්මා. තොර වැහුවා. හරි ඉතින් මෙතන තියෙනවා කාණුවේ පැනලා යන්න වෙන අනිත් යතුර. ඔය හම්බුනේ. හරි ඉතින් දැන් ග්‍රෑනි එයි මෙතෙන්ට. අර යතුර වැටිච්ච සද්දෙට අන්න එනවා. ඇවිල්ලා ඉතින් විපරම් කරනවා. ඒකනේ වැඩි. හරි ඉතින් යනවා. එයා යනවා ඉතින් අපිටත් යන්න ඕනේ. හරි දැන් ඉතින් මේකත් අර කලින් පොල්ල දාගත්ත තැනින්ම දාගමු. දැම්මා. වැටුන්නේ තව ඊළඟ සැරෙන් දාගමු. හරි ඉතින් දැක්කනේ. දැන් මෙතේ සද්දයක් දාලා යන්න. 1 2 3යි. හරි. ග්‍රැනි අත්තම්මේ ඔයා යනවද? කෝකටත් අපි අස්සට ගිහින් කන්න ඕනේ නෑනේ. හරි ඉතින් දැන් යන් කාර් එක ළඟට. කාර් එක ළඟ තියෙනවා කාණුවෙන් පැනලා යන්න වෙන කතුර වගේ ගැජට් එක. ඔය තියෙන්නේ. හරි. යන් උඩට. ඉතින් පොඩි තව භාග්‍යයක් පාවිච්චි කරන්න ඕනේ. ඉස්සරහට යන ගමන් නැවෙන්න ඕනේ. හරි. හරි ගියේ නෑ. අපි ඊළඟ තව සැරයක් දාන්නෙමු අර බග් එක. ඒත් ඉතින් අර ග්‍රැනි එනවනේ. මෙහෙන් යන්න ඕනේ. මෙහෙම යන්. හරි ඉතින් ග්‍රැනි එනවා. අපි මෙහෙ ෂේප් එකේ පෙට්ටිය ගාවට යන්. හරි. හරි යන්. හරි. දැන් පෙට්ටිය ගාවට යන්. මෙන්න තියෙනවා පෙට්ටිය. අර කලින් බාග් එකම දාගමු. හරි. දැන් මේක පාගෙන්ම ගිහිල්ලා මේකත් ඇදගමු. චාරස් ගෑවට එතන ඉතින් මොකුත් තිබ්බේ නෑ. මේකත් දාගමු. හරියන් අපි ආය අතෙන්ටම. දැන් ග්‍රැනි ගිහිල්ලාද? දන්නේ නෑ ඉතින්. අපි යන්. දැන් ඉතින් අර කලින් එකම කරගමු ඉස්සරහට යන ගමන් නැවුණා. හරි ඉතින් කෙලින්ම කාණුවේ. හරි. ඔන්න ඉතින් මකුළු ආච්චිත් ගියා. හිටගත්තා දිව්වා. මකුළු ආච්චි අර හෙට යනවා. අපි මෙතෙන් ෂේප් එකේ රිංග ගමු. හරි ඉතින් දැන් පැන්නා වගේ තමයි. මේක කපා ගත්තා. පොල්ල ගත්තා. මේකට දැම්මා. කො යතුර? මේ තියෙන යතුර. හරි ගත්තා. ඉබ්බට දාගත්තා. හරි ඉතින් දැන් දොර ඇරෙයි. අන්න අර මකුළු ආච්චි අපිව දැකලා දැන් මෙහෙන් එයි. කෝ ආච්චම්මා. මෙන්න ඇවිල්ලා ඉතින් එයා බලන් ඉද්දිම අපි ගැම්මෙන් පනිමු. හරි ඉතින් ග්‍රැනි මකුළු ආච්චි දුකෙන් බලන් ඉන්නවා. ඔයා හරි ඉතින් තව අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ගිහින් එන්න.